ඉතින් ඒ වගේ පොඩි මුදලකට සාමාන්‍ය මේ වගේ හොඳ ස්ටේබල් ඩුවල් කැමරා එන ඩ්‍රෝන් එකක් ඇත්තටම වටිනවා. Hello, I'm guys, welcome back to mishlaki.lk YouTube channel. ඉතින් අපි first time තමයි මේ විදිහට YouTube එකත් එක්ක හම්බ වෙන්නේ longs video වලින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ E88 Pro drone එක ගැන සම්පූර්ණ unbox කරලා ඔයාලට ඒක තියෙන ප්‍රශ්න විස්තර මේ drone එක මොන වගේ price range එකකද යන්නේ කියලා අපි අද කතා කරමු සම්පූර්ණ video එකකින්. ඉතින් අපි ඉක්මනින් වැඩි කතා නැතුව යමු video එකට. ඉතින් අපේ drone එක. මේක තමයි E88 Pro drone එක. ඉතින් ඔයාලට බලන්න පෙන්නනවා ගොඩක් කට්ටිය දන්න drone එකක්, ගොඩක් ප්‍රසිද්ධ drone එකක් beginner level ලගේ අතර. ඉතින් මේ වගේ තමයි drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ පෙට්ටිය කල්ලා බලමු කොහොමද drone එක තියෙන්නේ කියලා තුරේ. ඔයාලට මේ විදිහේ බෑග් එකක් බලා ගන්න පුළුවන්. හොඳ කැරියර් පවුච් එකක් හම්බ වෙනවා E88 Pro drone එකත් එක්ක. ගොඩක් වටින බෑග් එකක්. හරි. අපි බලමු drone එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ portable drone එක බලා ගන්න වෙන්නේ. මේ වගේ හොඳ පෝටබල් ඩ්‍රෝන් එකක් අපේ අත්ල සයිස් වගේ ඩ්‍රෝන් එකක් මේ කෑම්ස් ටික ඇතුළට පස්සේ ඉතින් හොඳ ලයිට් වෙයිට් ඩ්‍රෝන් එකක් මම හිතනවා බිගිනර්ස්ලා ඒ කියන්නේ බිගිනර්ස්ලා හොඳක් ගොඩක් ආස වෙන ඩ්‍රෝන් එකක් වෙයි කියලා මේක අපි ඩ්‍රෝන් එක පැත්තෙන් තියාගමු. හරි මේක තමයි ඉතින් ඩ්‍රෝන් එකේ කන්ට්‍රෝලර් එක. අපි ඒක ගැන කතා කරමු. ඒකත් දැනට පැත්තකින් තියාගමු. ඉතින් අපිට මේ වගේ පොඩි පැකේජ් එකක් හම්බෙලා තියෙනවා. පැකේජ් එකේ ප්‍රොපෙලස් ගාඩ්ස් 4ක් හම්බෙලා තියෙනවා. අමතර ප්‍රොපෙලස් හම්බෙලා තියෙනවා. ඉතින් අපි ඩ්‍රෝන් එක charge කරගන්න අවශ්‍ය charging cable එක, ඒ වගේම ප්‍රොපෙලස් මාරු කරගන්න ස්ක්‍රූ එකක්, ඒ වගේ දේවල් ටිකක් අපිට හම්බෙලා තියෙනවා මේ පවුච් එකේ. ඒ වගේම ඉතින් හැමෝම දන්න papers manual, app manuals දෙකම තියෙනවා ඩ්‍රෝන් එකත් එක්ක හම්බෙනවා මේ විදිහට. හරි අපි දැන් බෑග් එක පොඩක් පැත්තකින් තියාගෙන මේ ගැන කතා කරමු. මේ පැකේජ් එකත් අපි පැත්තකින් තියාගමු. අපි ඩ්‍රෝන් එක පැත්තට ගියොත් මේ විදිහට හොඳ ලුක් එකක් තියෙන ඩ්‍රෝන් එකක්. මම හිතනවා හොඳට පේනවා ඇති කියලා. ඉතින් මේකේ ආම්ස් ටික දිගට බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහ තමයි ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ E88 Pro drone එක. ඉතින් මේක ඩුවල් කැමරා එනවා. ඔයාලා පේනවා ඇති. මේ වගේ හොඳ කැමරා එකක් තියෙනවා. කැමරා එකක්. ඉතින් ඊට බොටම් එක මේක බලා ගන්න පුළුවන්. ඉස්සරහා හෙඩ්ලයිට් දෙයක් වගේ ලයිට් දෙකක් බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක උඩ පැත්තට ගියොත් මෙතන LED ලයිට් සිස්ටම් එකක් තියෙනවා. මේකේ පවර් බටන් එක තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති. හොඳ ලයිට් වෙයිට් ඩ්‍රෝන් එකක්. බ්‍රෂ් මෝටර්ස් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපේ ඩ්‍රෝන් එකේ බැටරිය පැත්තට ගියොත් මෙන්න මෙතන ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එකෙන් ඔන්න ඔය විදිහට බැටරිය ගලව ගන්න පුළුවන්. බැටරිය ගලවගෙන තමයි මේක charge කරන්න තියෙන්නේ. එතන charging port එක බලා ගන්න පුළුවන්. මේක මිලිඇම්පියර් 1800ක බැටරියක් E88 Pro drone එකත් එක්ක ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ drone එක ඇත්තටම මම දැකපු හොඳම drone එකක්. මොකද E99 එකටත් සාපේක්ෂව ගොඩක් stable drone එකක් මේක. අපි එහෙනම් first time මේ drone එක on කරලා බලමු එහෙනම්. ඔය විදිහට light එක blink කරලා ලස්සනට drone එක on වෙනවා. විදිහට කැමරා එක බලා ගන්න පුළුවන්. අපි යමු දැන් remote එක පැත්තට. control එක ගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ. අපිට මේ විදිහට antennas දෙකක් බලා ගන්න පුළුවන්. මේ antennas දෙක නම් මම ඇත්තම කියන්නම් antennas දෙක fake antenna දෙකක් ඉන්නේ. ඔයාලා දැන් බලන්න ඇති මේකේ කොහොමද phone එක mount කරන්නේ කියලා. ඔයාලට Android හෝ Apple ඕන phone එකක් මෙන්න මෙතන තියෙනවා පල්ලෙහා tray එකක් පොඩි phone එක mount කරන tray එක. මේ tray එකට phone එක mount කරලා ඔයාලා Wi-Fi හරහා connect කරලා drone එකේ live video එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි phone එක connect කරන්න නැතිනම් tray එක අපල ගත්තා. මේක තියෙනවා main joystick දෙක drone එක control වෙන main joystick දෙක තියෙනවා. ඊට අමතරව මේකේ speed mode තුනක් තියෙනවා. අපේ මෙන්න මේ වම් පැත්තේ මේ ඇඟිල්ල ගාව. ඊට අමතරව මෙතන තියෙනවා one take off button key එක තියෙනවා. clips ගහ ගන්න පුළුවන් key එක තියෙනවා. drone එක අපි power button එක ගැන කතා කරන්නේ. power button එක මෙන්න මෙතන drone එකේ power button එක මේ විදිහට මැදට වෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා one take off key එක, one take down key එක. ඊට ඔයාලා බලන්න මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ වගේ arrows key හතරක් තියෙනවා. ගේම් ගන්න කට්ටිය නම් දන්නවා arrows key වලින් සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ arrows key වලින් වෙන්නේ මේ drone එක brush drone එකක්. brush drone එකක් ඉන්න ඔයාලට සමහරක් විට මේ drone එක කාලයක් යද්දී drone එක එක පැත්තකට බර වෙලා fly වෙන්න පුළුවන්. ඒ වගේ fly වුණොත් ඒ fly වෙච්ච එක හදා ගන්න. ආයි අනිත් පැත්තට balance කරගෙන තමයි මේ keys හතර controller එක එන්නේ. මේ ගොඩක් වටින හොඳ features එකක්. ඉතින් drone එක වැඩි කාලයක් use කරන්න ඔයාලට අපහසුතාවක් දැනෙන්නේ නැති වෙන use කරන්න හොඳ features එකක් මේක. ඉතින් ඇත්තටම මේ drone එක අපි හිතන ගානට වටිනවද? ප්‍රශ්නයක් ඔයාලට.
ඔයාලම කල්පනා කරලා බලන්න මේ ඩ්‍රෝන් එක ඇත්තටම හොඳ ගෙවන ගානට හොඳ වටින ඩ්‍රෝන් එකක්ද කියලා ඔයාලම හිතලා බලන්න. ඉතින් අපි ඒක ගැන කතා කරමු. ඉතින් අපි ඩ්‍රෝන් එකයි කන්ට්‍රෝල් එකයි කනෙක්ට් කරගෙන බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ විදියට AAA බැටරිස් 3ක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේකම ස්ක්‍රූ එක යූස් කරමු. ඉතින් බැටරි චේන්ජ් කරගන්න. හොඳ ස්මූත්ලි ගැලවෙන ස්ක්‍රූ එකක් තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට බැටරිස් ටික අපි මවුන්ට් කරගමු. ඉක්මනටම යමු. මේ විදිහට ඔයාලට අවශ්‍ය නම් බැටරි ටික හොඳට සීල් වෙන්න මේ කවර් එක දාලා ස්ක්‍රූ එක දාගන්න පුළුවන්. ඒක ඉතින් අත්‍යවශ්‍යම නැහැ. අපි කොයි කරත් රිමෝට් එකේ බැටරි වල ආරක්ෂාවට ඩ්‍රෝන් එකේ ආරක්ෂාවට මේ විදිහට ස්ක්‍රූ එකක් දාගත්තා. හරි. අපි දැන් කන්ට්‍රෝල් එක ඔන් කරලා බලමු. ඩ්‍රෝන් එක මේ විදිහට ඔන් එකේමයි තාම තියෙන්නේ. හරි. අපි කනෙක්ට් කරලා බලමු ඩ්‍රෝන් එක සහ කන්ට්‍රෝල් එක. බලා ගන්න පුළුවන් මේක පව ඔන්න වුණේ ගමන්ම කන්ට්‍රෝල් එකත් එක්ක ඩ්‍රෝන් එක කනෙක්ට් වෙනවා. ඉතින් ලේසි ගොඩක්ම කනෙක්ට් කරන්න දෙයක් නැහැ. ඉස්සර මොඩල් version වල වගේ දැන් අලුතෙන් එන version එකේ ඔටව කනෙක්ට් වෙනවා. ඉතින් දැන් ඩ්‍රෝන් එකයි කන්ට්‍රෝල් එකයි කනෙක්ට් වෙලා තියෙනවා. අපි රෝලස් ස්ටාර්ට් කරලා බලමු. මෙතන යවන නම් තරක් ඉඩක් නැහැ. රෝලස් ඔන් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට කබලත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් උඩට අරන් පෙන්නන්න ඩ්‍රෝන් එක කොහමද ටේක් ඔෆ් වෙන්නේ කියලා. මේ විදිහට. ඉතින් ඔන්න විදිහට හොඳට ස්ටේබල් තියෙන ඩ්‍රෝන් එකක් මේක. ඇත්තටම E88 කියන එක මම සාපේක්ෂව කියන්නේ E99 එකට වඩා ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක් E88 කියන එක. මොකද ඩ්‍රෝන් එකේ පේනමත් වෙනොත් හොඳ ලුක් එකක් තියෙන ඩ්‍රෝන් එකක්. ඉතින් ඇත්තටම මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක කිව්වොත් මේක ගන්න පුළුවන් වෙන්නේ 8990ක් වගේ මුදලකට. ඉතින් ඒ වගේ පොඩි මුදලකට සාමාන්‍ය මේ වගේ හොඳ ස්ටේබල් ඩුවල් කැමරා එන ඩ්‍රෝන් එකක් ඇත්තටම වටිනවා. මම රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම වටින ඩ්‍රෝන් එකක්. ඉතින් ඔයාලත් හිතලා බලන්න ඇත්තටම මේ වගේ සාමාන්‍ය මේක මීටර 150ක් වගේ යවන්න පුළුවන්. ගොඩක් පුලන් වල යවන්න බෑ මේ ඩ්‍රෝන් එක. බට් හොඳ ඩ්‍රෝන් එකක්. ඒ කියන්නේ මේ දින ගානක් එක්ක හොඳටම ප්‍රමාණවත් ගන්න හිතනවා. ඉතින් ඔයාලට කොහොමද හිතෙන්නේ? කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න මේ ඩ්‍රෝන් එක ඇත්තටම හොඳයිද කියලා. මොකද ගොඩක් කට්ටිය මේ ගැන අහනවා. ගොඩක් කට්ටිය දැනගන්න එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඔයාලා මේ ඩ්‍රෝන් එක ඇත්තටම වටිනවද කියලා පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න. මෙහෙමයි ඉතින් මේ ඩ්‍රෝන් එක බ්‍රෂ් ඩ්‍රෝන් එකක් ඉඳලා ගොඩක් කුලං වල යවන්න බෑ. ලොකු වින්ටේජ් එකක් තියෙන ලාවක මේක යවන්න අමාරුයි ඇත්තටම. අපිට සාමාන්‍ය තරමක දුරක් යවා ගන්න, උසක් යවා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකක්. ඉතින් ඇත්තටම මම හිතනවා නැවතත් ආයේ මේ ගානට වටින හොඳ ඩ්‍රෝන් එකක් කියලා. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද දවසේ වීඩියෝ කොහොමයි වෙන්නේ? ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ විදිහට හොඳ ස්ටේබල් බ්‍රෂ්ලස් ඩ්‍රෝන් එකක් අන්බොක්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට කතා කරලා හැම ඩීටේල්ස් එක්කම විස්තරයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් වඩා හොඳට ඉතින් අපිත් එක්කම රැඳී සිටින්න කියලා ආරාධනා කරන ගමන් අපේ channel එකට අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ RC toys තියෙනවා. RC toys car drone ගැන අපි full time කතා කරමු. ඉතින් මම හිතනවා හොඳ වටින වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට අපි නතර වෙනවා. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බුදු සරණයි.